ඔව්. ඔයා පොඩ්ඩක් හිතන්න ඔයාගේ මාසික වැටුප ඔයාගේ එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වෙනවද කියලා. එහෙමත් නැත්නම් මාසේ අවසානයේ ඔයාගේ මුදල් වලට උනේ මොකද්ද කියලාවත් හිතාගන්න බැරි විදියට කිසිම ඉතිරියක් නැතුව වියදම් වෙනවද කියලා. සරලව කිව්වොත් ඔයා මුදල් හම්බ කරන තරමට ඉතිරියක් නැහැ නේද? ඔව්, මේ ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒක නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ බොහෝ ධනවතුන් මෙන්ම ධනවත් වෙන්න කැමති පුද්ගලයන් මුදල් කළමනාකරණය සඳහා භාවිතා කරන 50-30-20 මෙතඩ් එක පිළිබඳවයි. මේ තුලින් ඔයාගේ මුදල් ඉතා සාර්ථකව කළමනාකරණය කරන්න පුළුවන්. එහෙනම් මෙම වටිනා වීඩියෝවට යන්න කලින් මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මොකද මෙම මූල්‍ය දැනුම ඔයාලගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වෙනවා. මෙම 50-30-20 මෙතඩ් එක කියලා කියන්නේ මුදල් කළමනාකරණය කිරීම සඳහා ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක්. මෙම ක්‍රමවේදය තුළින් සිදු කරන්නේ ඔයාගේ වැටුප එසේත් නැත්නම් ආදායම කොටස් කර නිසි පරිදි කළමනාකරණය කිරීමයි. සරලව කිව්වොත් ඔයාගේ පාලනයෙන් තොරව අයාලේ යන මුදල් ගැට ගසා නිසි මාර්ගයේ ගමන් කරවීමයි. මෙම ක්‍රමවේදය තුළ ඔයා මාසිකව උපයන මුදලින් 50%ක් needs එසේත් නැත්නම් අවශ්‍යතා සඳහාද 30%ක් wants එසේත් නැත්නම් ආශාවන් සඳහාද ඉතිරි 20% ඉතිරි කිරීම සඳහාද යෙදවිය යුතුයි. අපි උදාහරණයක් විදියට රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලබන කෙනෙකු ගැන සිතුවහොත් මෙම ක්‍රමවේදය තුළින් ඔහු 50%ක් එසේත් නැත්නම් රුපියල් 50000ක් අවශ්‍යතා සඳහා වෙන් කළ යුතුයි. තවත් 30%ක් එසේත් නැත්නම් රුපියල් 30000ක් ආශාවන් සඳහාද ඉතිරි 120 එනම් රුපියල් 20000 ඉතිරි කිරීම සඳහාද යොදාගත යුතුයි. දැන් ඔයාලා හිතනවා ඇති අපිට සම්පූර්ණ මාසික ආදායම තිබිලත් ප්‍රමාණවත් නොවන එකේ කොහොමද මුළු මාසික ආදායමෙන් 50%කින් පමණක් මාස වියදම බැලන්ස් කරන්න කියලා. ඔව්, ඒක කරන්න පුළුවන්. ඔයා මෙම 50%ක මුදල භාවිතා කරන්නේ ඔයාගේ අවශ්‍යතා මිලදී ගැනීම සඳහා පමණක් විය යුතුයි. මෙහිදී ඔයා නොදැනුවත්ව වන වියදම් පාලනය කිරීම ඉතා වැදගත් වෙනවා. මේ සඳහා ඔයාට පුළුවන් එදිනෙදා වියදම් සටහන් කරගෙන අනවශ්‍ය වියදම් කපා හරින්න. අපිට උදාහරණයක් විදියට ගන්න පුළුවන් කෙනෙක් හැමදාම පිටින් ආහාර ගන්න පුරුදු වෙලා ඉන්නවා නම් එය ගෙදරින් ආහාර ගන්න තත්ත්වයට හුරු කිරීම. මේ තුලින් නොදැනුවත්වම වියදම් වන විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. මෙසේ වියදම් අඩු කරලත් ඔයාගේ අවශ්‍යතා සඳහා වන වියදම සඳහා මුදල් ප්‍රමාණවත් නොවනවා නම් ඔයාට කුඩාවට හෝ වෙනත් බිස්නස් එකක් ආරම්භ කරලා ඔයාගේ ආදායම වැඩි කරගන්න සිදු වෙනවා. කෙසේ වෙතත් 50%ක සීමාව තුළ සිටමින් ඔයාගේ මාසික අවශ්‍යතා සඳහා වන වියදම් පවත්වාගෙන යාම ඉතා වැදගත් වෙනවා. දැන් ඔයාලා හිතනවා ඇති මේ විදියට ඉතිරි කරලා වැඩක් තියනවද ජීවිතේ විඳින්නේ නැතුව කියලා. ඔව්, ඒකට විසඳුමක් විදියට මෙම ක්‍රමවේදය තුලින් පෙන්වා දෙනවා ඔයාගේ මාසික ආදායමෙන් 30%ක් ආශාවන් සඳහා වියදම් කරන්න පුළුවන් කියලා. මොනවද මේ wants එසේත් නැත්නම් ආශාවන් කියලා කියන්නේ? ඔව්, ආශාවන් විදියට අපිට ගන්න පුළුවන් අපගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවුනත් අපේ සතුට සඳහා අවශ්‍ය වන දේවල්. උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් iPhone එකක් මිලදී ගැනීම, ඇඳුම් මිලදී ගැනීම, චිත්‍රපටයක් නැරඹීම, ෆැෂන් කිරීම, එළියෙන් ආහාර ගැනීම ආදිය හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් මෙම ආශාවන් සඳහා වියදම් කරන මුදල ඔයාගේ මාසික ආදායමෙන් 30%ක් විය යුතුයි. මෙම වියදම 30%ට වඩා වැඩි නොකර ගැනීම ඉතා වැදගත් වෙනවා. මෙම 50-30-20 මෙතඩ් එක තුළ පවතින වැදගත්ම කොටසක් විදියට ඉතිරි කිරීම පෙන්වා දෙන්න පුළුවන්. ඔයාගේ මාසික ආදායමෙන් 20%ක් ඉතිරි කිරීම සඳහා යොමු කළ යුතුයි. මෙය අවසාන වශයෙන් පෙන්වා දුන්නද ඔයා මුලින්ම සිදු කළ යුතු දේ වෙන්නේ ඔයාගේ මාසික ආදායම ලැබුණු මුල් අවස්ථාවේදීම මෙම 120ක මුදල ඉතිරි කිරීම සඳහා යෙදවීමයි. ගොඩක් අය කරන ලොකු වැරැද්දක් තමයි ඔක්කොම වියදම් ඉවර කරලා මුදල් ඉතිරි කිරීම සඳහා සිටින එක. ඒක කරන්න බැහැ. මොකද පුද්ගලයාගේ අවශ්‍යතා අසීමිතයි. එක් දෙයක් සඳහා වියදම් කළ පසු තවත් අවශ්‍යතාවයක් මතුවෙනවා. මේ නිසා අපේ අවශ්‍යතා සියල්ල ඉවර කරලා මුදල් ඉතිරි කරන්න යාම කරන්න බැරි වැඩක්. එම නිසා මුලින්ම 120ක කොටසක් ඉතිරි කිරීම සඳහා යෙදවීම ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වෙනවා.
උදාහරණයක් විදියට රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලබන කෙනෙක් ඉන් 120ක් එසේත් නැතිනම් රුපියල් 20000ක් ඉතිරි කිරීම සඳහා යෙදවිය යුතුයි. ඉන්පසුව අනෙක් වියදම් සඳහා මුදල් වෙන් කිරීම සිදු කළ යුතු වෙනවා. එම මුදල් ඉතිරි කිරීම සඳහා ඔයාගේ ප්‍රධාන account එකට අමතරව වෙනත් account එකක් තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. මොකද එකම account එකක මෙම මුදල් තබා ගැනීම තුළින් ඔයා නොදැනුවත්වම මුදල් වියදම් වෙන්න පුළුවන්. මෙම 120ක ඉතිරි කළ මුදලින් කොටසක් යොදවමින් ඔයා emergency fund එක එසේත් නැතිනම් හදිසි ආපදා අරමුදලක් ගොඩනගා ගැනීම ඉතා වැදගත් වෙනවා. මේ සඳහා ඔයාගේ මාස 3කවත් වියදමට සරිලන පරිදි මුදලක් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. මේ සඳහා වෙනම සේවින් account එකක් පවත්වාගෙන යාම ඉතා වැදගත් වෙනවා. මේ තුලින් ඔයාට ඕනෑම මුදල් හදිස්සියකදී වුණත් මානසික නිදහසෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන්. දැන් ඔයාලා හිතනවා ඇති පොඩි මුදලක් මාසික ආදායම විදියට එන අය කොහොමද මෙම 50-30-20 method එක භාවිතා කරන්න කියලා. ඔව් එහෙම අවස්ථාවන් වලදී මෙම නීතිය වෙනස් කරන්න පුළුවන්. 50%ක් විදියට මූලික අවශ්‍යතා සඳහා වියදම් කිරීම අසීරු නම් එය 60%ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. එෙහිදී 30%ක් වූ ආශාවන් සඳහා වියදම 20%ක් දක්වා අඩු කරන්න සිදු වෙනවා. කෙසේ වෙතත් 20%ක් වූ ඉතිරි කිරීමේ මුදල නොවෙනස්ව පවත්වාගෙන යා යුතු වෙනවා. එසේම සමාජයේ සිටින ඉහළ ආදායම් ලබන අයට මෙම ඉතිරි කිරීමේ 20%ක මුදල 40%ක් දක්වා වුවද වැඩි කරගත හැකි වෙනවා. මොකද තමාගේ ආදායම් මට්ටම අනුව මෙය වෙනස් කර ගැනීමේ හැකියාව පවතිනවා. අද අපි කතා කරපු මුදල් කළමනාකරණය කිරීමේ ලෝකයේ ප්‍රසිද්ධම 50-30-20 ක්‍රමවේදය පිළිබඳව අපි නැවත සාරාංශයක් විදියට හඳුනා ගනිමු. අපි මුලින්ම කතා කළේ අපගේ වැටුමෙන් 50%ක් අවශ්‍යතා සඳහා යෙදවිය යුතු බවයි. මෙහිදී ආහාර, ඖෂධ, බිල්පත් ආදිය ගෙවීම වැනි මූලික අවශ්‍යතා සඳහා වියදම් කළ යුතු වෙනවා. අපගේ වැටුමෙන් 30%ක් අපගේ ආශාවන් සඳහා යෙදවිය යුතුයි. මෙහිදී අපි කතා කළේ විනෝදාස්වාදය සඳහා මුදල් යෙදවීම පිළිබඳවයි. එසේම 120ක මුදලක් ඉතිරි කිරීම සඳහා යෙදවීම ඉතා වැදගත් වෙනවා. මෙහිදී ඉමර්ජන්සි ෆන්ඩ් එකක් පවත්වාගෙන යාමත් ඉතා වැදගත් වෙනවා. එසේම අවස්ථාව අනුව අප මෙම ප්‍රතිශත වෙනස් කර ගැනීම පිළිබඳවත් අවධානය යොමු කළා. ඔව් මෙම වීඩියෝ තුලින් ඔයාගේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව පවතින දැනුම වර්ධනය වුණා කියලා මම හිතනවා. එහෙනම් මෙම වීඩියෝවට ලයික් කරන්න. ඒ වගේම මෙම දැනුම වැදගත් වෙනවා කියලා හිතන ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. වීඩියෝ පිළිබඳව ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ තවත් වටිනා වීඩියෝවකින් හමු වන තෙක් අදට ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා.